ගඟක් ගොඩක් ලස්සන ගල් පරවල හැපි හැපි ගලාගෙන යද්දිනේ මපේ ජීවිතෙත් ඒ වගේ කියලා තමයි මට නම් හිතෙන්නේ. බාදක මැදින් ගලාගෙන යන අපේ ජීවිතේ තවත් එක ලස්සන දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. අද 2026 ජනවාරි මාසේ 2 වෙනිදා අසනීපත් එක්කම ආරම්භ කරපු අලුත් අවුරුද්දේ තවත් එක ලස්සන දවසක් තමයි මේ. ඉස්සර පොඩි හෙම්බිරිසාවක් හැදුනත් අඩු වෙනකල් ඇඳට වෙලා හිටපු මම මේ තරම් අපහසුතා තිබිලා මේ දරාගෙන ඉන්න විදිය දකිද්දී මටම පුදුම හිතෙනවා. මොකද මම දරා ගැනීම ගොඩාක් අඩු කෙනෙක්, පුංචි දෙයටත් අඬන ඉක්මනින් හිත රිදෙන කෙනෙක්. එහෙම හිටපු මාව මේ තරම් ශක්තිමත් කළේ මගේ දෝනි මැණික තමයි. මේ hina වෙලා පුංචි මැණිකව හුරතල් කළාට මේ මොහොතෙත් මම ඉන්නේ දරා ගන්න බැරි බඩේ දැවිල්ලක් එක්ක. මගේ වේදනාව කොච්චර වුණත් දෝනි මැණිකගේ වැඩ ටික කරගන්න මට පුළුවන් වුණා. ප්‍රසූත වේදනාව දරා ගන්න පුළුවන් වුණා නම් මේ වේදනාව මොකක්ද කියලා ඔන්න ඉතින් දවසේ වැඩ ටික මම කොහොම හරි කරගන්නවා. Chick, hey. Who's here? Hey. ඒ කකුලෙත් දාන්න. ඒ කකුලේ ගෑවුණා මොකද? කටේ ගහන්න ඈ. හා ඒවත් ගන්න. ඒවත් දාන්න ඕනේ? දැන් කීයද වෙලාව 9ක් පහුවෙලා තියෙනවා. මප්පච්චි වැඩේ ගියානේ. චුට්ටක් ගන්න ගම්ම. ඇයිද? Wow. Mama touching you now. Hey. Mama touching you. චුට්ටක් පීරමු ඈ. ඔළුව පීරන්න ඕනේ. අපි දැන් අප්පච්චිට කියයි අම්මෝ අකි බබාගේ කොණ්ඩේ ලස්සන කියලා. අපි මෙහෙමයි හිතේට අනේ පුතේ. හාය එළියට යන්න අපි බත් කන්නේ. තරහ වෙලා දෙන්නේ? තරහ වෙලා? බලන්න කොහොම ලස්සන නේද? වව්. ලස්සන hina වෙන. ලස්සනට hina වෙන ගමන්. Bye. Bye. අරින්න ඕනේ. බත් කන්නේ. බයි. අද මම තාම යනකම්. පුතත් උයනවද? දෙන්නම් මේ ටිකක් දවල් වෙලා අපි දෙන්න මේ දවල්ට උයන්න තමයි ආවේ. අද අත්තම්මලා නෑ අකීමනිකගේ නැන්ද විතරයි ඉන්නේ. නැන්ද අපිට කන්න උයනකල් දෝනි මැණිකට කෑම හදන්න තමයි අපි දෙන්න ආවේ. මොකද මෙහි කෑම වලට ගොඩාක් ලුණු සහ මිරිස් කියන දෙකම එකතු කරනවා. ඒ කෑම බබාට දෙන්න බැහැනේ ඉතින්. නැත්නම් මම අපේ ගෙදර ඉද්දි නම් දෝනිට ගෙදර හදන කෑම තමයි දුන්නේ. වෙනම කෑම හැදුවේ නැහැ. දැන් බබාට එහෙම කන්න පුළුවන්. ඒත් මෙහි කෑම සැර වැඩි නිසා මට වෙනම කෑම හදන්න වෙනවා දෝනි මැණිකට.
වා. බිත්තරත් කන්න. හරිද? කන්න. ඉන්න බෝල හදලා දෙන්න. බිත්තරේ කෑවේ නැද්ද? කන්න මේ. මතින් අරන් කන්න. මොකද මේවද? මතින් අරන් කන්න. ඇයි බිත්තර? ඔන්න පේනවනේ අකී බබා දැන් ගොඩාක් කෑම ඉස්සර හොඳට කෑවත් දැන් කන්නේ නෑ. අද දවල්ටත් බිත්තර තැම්බුවා. ඒවා තමයි කටට අරගෙන අප්පිරියා කරලා ආපහු දැම්මේ. මම ඉතින් පොඩ්ඩක් කොහොම හරි බත් වලට කලවම් කරලා අනලා කවා ගන්නවා. නැත්නම් වෙනමම නම් කවා ගන්න බෑ දෝනි මැනිකට. මේ බත් බෝල කන්න එහෙනම්. එන්නකෝ. අනේ අයි පුතේ. අම්මා මාරුවෙන් ඉන්නවද ඇයි ඔයා? හොඳ පුතෙක් වගේ ඉන්න මයි පුතා හොඳයි නේද? හොඳටම අසනීපයි කියා දැන් මේ ලෑස්ති වෙන්නේ කොහේ යන්නද දන්නවද? ගෑස්ට්‍රික් වලට බෙහෙත් ගත්තත් ඒ කිසිම බෙහෙතකට මට අඩු වෙන්නේ නැති නිසා ගෑස්ට්‍රික් වලටම ඉන්න ડોක්ටර් කෙනෙක් ළඟට යන්න තමයි අපි දැන් මේ සූදානම් වෙන්නේ. ඒකටත් අපිට මාතලේ යන්න සිද්ධ වුණා. මොකද ડોක්ටර් එන ළඟම දිනයක් තිබුණේ මාතලේ. ළඟ තැන් වලට ડોක්ටර් එන ටිකක් කල් යන නිසා අද අපි මාතලේ යනවා කියලා හිතුවා. ඉක්මනින්ම ડોක්ටර් මුණ ගැහෙන්න. දොයි මතයිනේ. වල්ලු මොනවද ගන්නේ? කොයි වද? ඒවද දාන්නේ? මේවද? ඔව්. මාතල් මේකේ පාටමයිනේ. වා. ඇති නේද? හදා. හොඳ පුතා මම. Thank you. හොඳ පුතා. मेरे कत्ती ने सुंद विंडोडी चुट्टा दाන්නද අප්පති කියයි අම්මෝ අකී බබාගේ සුන්ද කියලා කියයි නේද නැන්දයි සීට කෑම දෙනවා මම බබාගේ ටූත් පේස්ට් එක මාරු කළා. මෙන්න මේ ක්ලෝගාඩ් චූටි කියන එක තමයි මම දැන් පාවිච්චි කරන්නේ. හැබැයි මේකෙත් පුංචි ප්‍රශ්නයක් තියෙනවා. අකී බබාට තාම දත් මැදලා එළියට දාන්න තේරෙන්නේ නැහනේ. මේක එහෙම කලින් ටූත් පේස්ට් එකේ වගේ කිලුණට ගැටලුවක් නැහැ කියලා සඳහන් කරලා නැහැ. ඒ නිසා ඉතින් මම කරන්නේ දත් මැදලා ඉවර වෙලා නැපියකින් ඒ ටික අයින් කරනවා කියලා ගහන්න තේරෙන්නේ නැති නිසා. ඔන්න අපි ගෙදරින් පිටත් වෙද්දිම දෝනි මැනික නිදි. මොකද අද දවසෙන් බබා පොඩ්ඩක්වත් නිදාගත්තේ නෑ. මුලින්ම දෝනි මැනික ලෑස්ති කරලා නැන්දට දීලා තමයි මම ලෑස්ති උනේ. ඒ ලෑස්ති වෙලා එද්දි බබාට හොඳටම නිින්ද ගිහිල්ලා. පේනවනේ අපි පිටත් උනත් තවමත් ඇහැරිලා නැහැ. මගේ වීඩියෝ වල ලොකුවට මූණ දකින්න හිටියේ නැති වුණත් මට අකී බබාගේ අප්පච්චි ගොඩාක් උදව් කරනවා මගේ channel එකේ වැඩවලට. දැනුත් වතුර වීඩියෝ කරන්න ඕන කිව්වම වීල් එක නතර කරගෙන හිටියා. ඒත් එයා මූණ පෙන්වන්න වැඩිය කැමති නැහැ. ඔන්න දැන් තමයි අකී බබා ඇහැරුනේ. ඇහැරිලා දැන් පාරේ යන වාහන බලනවා, කෑ ගහනවා. හරි කැමති වාහනේ යන්න තියෙනවා නම් ඉතින්
හරි. රෝටිට්ටක් දෙන්න. දැන් වෙලාව 3යි. රෑ වෙලා නැති වුණත් වාහනේ යද්දී එන හුළඟට පොඩ්ඩක් සීතලයි. ඒ නිසා ඔන්න මම දෝනිමැණිකට සීතල නැති වෙන්න ඇඳුම් ඇඳුවා. මම ඉතින් අර සීතල ආවොත් කියලා අවශ්‍ය දේවල් සේරම අරගෙන තමයි ආවේ. 3:00ට තමයි ඩොක්ටර් එනවා කිව්වේ. අපේ නම්බර් එකත් 3. දැන් වෙලාව 3:40 වෙලත් අපි තවම යන ගමන් තමයි ඉන්නේ. පොඩ්ඩක් හදිස්සි ගමනක් යද්දී මේ වගේ මිනිස්සු වලටත් මුණ ගැහිලා තියෙනවද? මේ ඉස්සරහින් යන වාහනේ පේනවා ඇති. මේ වාහනේ කිසිම වාහනයකට ඉස්සර කරන්න ඉඩ දෙන්නේ නැහැ. වාහනේ පාර මැදින් තමයි යන්නේ. ඉතින් අපිට වෙලා ගිහින් තියෙනවා මදිවට මේ තියෙන වාහනේ නිසා අපිට ගොඩාක් පමා වුණා යන්න. අපි මෙන්න මෙතනට තමයි ආවේ බෙහෙත් ගන්න. අපි ડોක්ටර් හම්බ වෙලා ආයමත් වීල් එකට ආවා. බෙහෙත් දුන්නා. බලමුක මේ බෙහෙත් වලටවත් අඩු වේද කියලා. අපි එන අතර මගේ තේ බොන නතර වුණා. මොකද අපි දෙන්නම් බඩගින්න හිටියේ. ඒ වගේම අකීමැණිකටත් ගෙදර ගිහින් රැට කෑම දෙන කල් මොනවා හරි කන්න දෙන්න ඕන වුණා. ඒ නිසා තමයි අපි මේ තේ බොන්නේ නතර කළේ. අකීමැණිකට එතන ඇවිදින්න ඕන කියලා තමයි දැන් මේ අඬන්නේ. ඔන්න තේ බීලා ඉවරයි. අපි දැන් ආයෙමත් ගෙදර යන්න පිටත් වෙන්න තමයි හදන්නේ. ඔන්න පේනවනේ ආයෙ ටික දුරක් එද්දි දෝනිමැණිකට නිින්ද ගියා. දැන් ඉතින් ගෙදර ගිය ගමන් ඇහැරේවි. දැන් නම් හොඳටම නිින්ද ගිහින් තමයි ඉන්නේ. බෙහෙත් අරගෙන ගෙදර එද්දි රෑ වුණ නිසා එතනින් එහාට මම වීඩියෝ එක කරගෙන ගියේ නැහැ. ඉතින් ඇත්තටම මම මෙච්චර කාලයකට ගෑස්ට්‍රික් වලට බෙහෙත් ගත්තට ගෑස්ට්‍රික් සම්බන්ධම ડોක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් අරගෙන තිබුණේ නැහැ. මෙන්න මේ පරීක්ෂණ ටික මට කරගන්න කීවා. මේ දුන්නු බෙහෙත් වලට සතියක් ඇතුළත අඩුුනේ නැත්නම් ඇත්තටම මීට කලින් මේ වගේ ගෑස්ට්‍රික් සම්බන්ධම ડોක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගත්තා නම් මට මෙච්චර අර වැඩි වෙන්න කලින් අඩු කරගන්න තිබුණා මම හිතන්නේ. මෙන්න මේ විදිහට අපිට මාසෙකට බෙහෙත් ගන්න කීවත් අර සතියකින් අඩුුනේ නැත්නම් ආපහු එන්න කීව නිසා අපි බෙහෙත් ගත්තේ සතියකට. ඒ බෙහෙත් ටිකටත් 5000 ගාණක් ගියා අපිට. මොකද අර මේ සතියක බෙහෙත් වලට මෙන්න මේ බෙහෙත් ටික තමයි දුන්නේ. මෙන්න මේ පැණි එක දුන්න කෑමට කලින් බොන්න. ඊට පස්සේ මේ අනිත් බබාතේ තියෙන පැණි එක බොන්න කිව්වේ කෑම කාලා ඉවර වෙලා. ඒ වගේ මේ විදිහට පෙති වර්ග කීපයකුත් දුන්නා. බලමු ඉතින් අඩු වේද දන්නේ නැහැ. මේ බෙහෙත් වලට අඩු වේවි කියලා තමයි කිව්වේ. අඩු වුණේ නැත්නම් සතියකින් ආපහු යන්න ඕන අර පරීක්ෂණ ටික කරගෙන. අර අපි අසනීප ලොකුවට ගණන් ගන්නේ නැතිව තැන් තැන් වලින් බෙහෙත් ගන්න නිසා තමයි ඔන්න මට මේ විදිහට ගෑස්ට්‍රික් හොඳටම වැඩි වෙලා තියෙන්නේ. ඔන්න පේනවනේ අකීමැණිකක් දැන් ඉතින් ලොකු වෙලා මම අර බෙහෙත් පෙන්න නිසා එයාටත් බෙහෙත් පෙන්නන්න ඕන කියනවා. ඔන්න බලන්නකෝ එයාත් කැමරාවට බෙහෙත් පෙන්නන විදිය. පුංචි ළමයි අර ලොකු අය කරන දේවල් හොඳට බලාගෙන ඉන්නවා කියන්නේ ඒකෙන් දැන් මම අර බෙහෙත් කැමරාවට පෙන්නපු නිසා තමයි එයාත් මේ විදිහට අර පෙන්නන්නේ. ඔයාලටත් පුංචිම හරි අසනීපයක් තියෙනවා නම් හොඳටම වැඩි වෙන්න කලින් බෙහෙත් අරගන්න කියලා මතක් කරන ගමන් එහෙනම් අදට අපි ගිහින් එන්නම්. තවත් අලුත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැම කෙනෙක්ම පරිස්සමින් ඉන්න.